මේ සෙනසුරු ග්‍රහමාරුවත් සමග ලග්න කිහිපයක් මම සඳහන් කරන්නම්. මේ ලග්න කිහිපයට මොනවාද වෙන්නේ මොනවාද කරගන්න පුළුවන් කියන එක. අපිට මුලින්ම වෘෂභ ලග්නය, වෘශ්චික, මකර, තුලා, කුම්භ. ඉතින් ඔන්න ඔය ලග්න පහට ඊටමත් සුවිශේෂී කාල සීමාවක් තමයි මේ සෙනසුරු ග්‍රහමාරුවත් සමග ඉදිරියට පැමිණෙන්නේ. ඉතින් එතනදී තමන් නැගිටලා මේ අනේ මගේ ලග්නේ ගැන හිත ඉන්න අවශ්‍ය නැහැ. ඒ ලග්නේ බලනවා නම් කෙනෙක්ට කවදාවත් දිනුවක් වෙන්න බෑ. තමන්ගේ හැකියාව මොකක්ද කියන එක ඔළුවෙන් කල්පනා කරලා ඒ හැකියාව මුල් කරගෙන තමන්ට කරගන්න පුළුවන් දේවල් මොනවාද කියලා අදිෂ්ඨානයක් ඇතුව කරගන්න පුළුවන් නම් මේ සෙනසුරු ග්‍රහමාරුව ගොඩාක් බලවත් වෙනවා මේ ලග්න හිමියන්ට. මම මේ කලින් කිව්ව ලග්න පහට. ඔව්. ඉතින් ඔය සෙනසුරු මේ කියන මේ දේ මිනිස්සු ඇත්තටම බයයිනේ. ඔව් ඒක ඇත්ත. තේරුණාද? සෙනසුරු මේ කිව්වහම ගොඩාක් මිනිස්සු බයයි. ඔව්. ඉතින් ඒක සෙනසුරු කිව්වහම බය වෙන්න අවශ්‍ය නැහැ දිල්සාන් මහත්තයා. සෙනසුරු මේ ග්‍රහය කියන්නේ මම කියන්නම් කෙටියෙන් කියනවා නම් කෙනෙක්ගේ හොඳ පැත්ත වගේම නරක පැත්තක් තියෙනවා. ඉතින් හොඳ පැත්තෙන් ගන්න පුළුවන් දේවල් ගොඩාක් තියෙනවා වගේම නරක පැත්තක් තියෙනවා. ඉතින් ඒ දෙක හරියට තේරුම් අරගෙන මේ ඒ කටයුතු කරගන්න පුළුවන් නම් ඔන්න සුවිශේෂී ලග්න පහක් තමයි මම මේ සඳහන් කරේ මේ සෙනසුරු ග්‍රහමාරුවත් සමග ලැබෙන. ඒ කෙනාගේ නම, උපන් දිනය සහ ලග්නය, ඡායාරූපයක්, දේහ ලක්ෂණ අපිට සාමාන්‍යයෙන් බලන්න පුළුවන් දේහ ලක්ෂණ වලින් බලන්න පුළුවන්. ඉතින් මේ නාමාක්ෂර, රූපාක්ෂර, දෛවාක්ෂර කියලා බලන්න පුළුවන් හැකියාවක් දන්න කෙනෙක් ඉන්නවා නම් ඒක බලලා ඇත්තටම කරලා දෙන්න පුළුවන් මට නම්. ඉතින් ඒ විදිහට තමයි මම කෙනෙක්ගේ හැරගිය කෙනෙක් ගෙන්නලා දීමක් හෝ වසීගුරුකමක් හරියාකාරව දින 3ක් 4ක් 14ක් ඇතුළත මට කරලා දෙන්න පුළුවන් හැකියාව තියෙන්නේ ඒ ආකාරයෙන් තමයි. ඒ ආකාරයට. හොඳයි. දැන් ඒකත් එක්කම කතා කරනකොට දැන් මේ මාර්තු 29 වෙනිදා උදා වෙනවා සෙනසුරු ග්‍රහමාරුව. මේකත් එක්ක කොහොමද දේශන් මහත්මයා මේ කෙනෙකුගේ දියුණුවට බලපෑමක් කෙල්ල වෙන්නේ? අපි ඒ සම්බන්ධිත කතා කළොත් ඉන්නේ එහෙම. ඔව් මෙහෙමයි දැන් ඔය මහත්තයා මෙහෙම අහපින්ද මම කියන්නම්. දැන් මේ සෙනසුරු ග්‍රහමාරුවක්නේ අපිට මේ 29 ලැබෙන්නේ. එතකොට ඒ සෙනසුරු ග්‍රහමාරුවම අපිට සෑහෙන කාලෙකින් මේ වෙන්නේ. සෙනසුරු ග්‍රහමාරුවක් මම හිතන්නේ මේ අවුරුදු 30කින් වසර 30කට පසුව තමයි මේ සෙනසුරු ග්‍රහමාරුවක් අපිට මේ අසන්නට දකින්නට ලැබෙන්නේ. ඉතින් ඒත් එක්කම මම කියන්නේ මුළු ලෝකයේම මේ ආකර්ෂණය දිනා ගන්නවා ශ්‍රී ලංකාව. ඒ කියන්නේ අපේ රට. ඔව්. එතනදී කියන්න පුළුවන් මට අපේ රටේ තියෙන සම්පත්. මොකද ඒ සම්පත් වලින් කෙනෙක්ට දියුණු වෙන්න බැරි නම් ආයේ ඒ කෙනාට කොහොමද දිනු වෙන්න බෑ. ඔව්. දැන් ඇත්තට ඔබතුමන් දන්නවනේ අපේ රටේ මොනවද නැත්තේ කියන එක. සෑම දෙයක්ම තියෙනවා. ඉතින් අපිට ජලයෙන් අඩුවක් නැහැ. මැණික් පොළවෙන් දේවල් ගන්න තියෙනවා. ඔව්. ඉතින් එවැනි දේවල් තියෙන රටක ඉතින් ආවට භවභෝග, ඒ කියන්නේ ආහාර වලට ගන්න පුළුවන් කොයිතරම් දේවල් තියෙනවද? ඉතින් එවැනි දේවල් තියාගෙනත් මිනිස්සු දුප්පත් වෙලා ඉන්නවා නම් ඒ අය පහළට වැටලා ඉන්නවා නම් ඒ අයගේ දුර්වලකමක් තමයි ඒක. ඒ දුර්වලකමක් එහෙම වෙන්නත් ඒ කෙනාගේ ග්‍රහ බලපෑම් බලපාන වෙන්නත් පුළුවන්. ඉතින් කෙනෙක්ගේ ග්‍රහ බලපෑම් හොඳම ආකාරයෙන් තියෙනවා නම් ඒ කෙනාට මේ පොළවෙන් ලබා ගන්න පුළුවන් සැප සම්පත් තියෙනවා. ඔව්. ජලයෙන් ලබා ගන්න පුළුවන් සැප සම්පත් තියෙනවා. ඉතින් මේක මේ විශ්වය තේරුම් අරන් හරියාකාරව ඒ දේවල් වලට මූණ දීලා කල්පනා කරලා වැඩ කටයුතු කරගත්තොත් කිසිම කෙනෙක් මම හිතන්නේ පහළ මට්ටමක ඉන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියලා මේ ලංකාව ඇතුළත. ඕනම කෙනෙකුට දියුණු වෙන්න පුළුවන් රටක් මේක. ඔව්. ඒක අපිට පේන්න තියෙනවා ගොඩක් දේවල් මේ රටේ. ඒක බැලුවාම මේ හරිය S2කින් බැලුවොත් ඒ ඕනම කෙනෙක්ට හිතා ගන්න පුළුවන් මට මේ දේ කරලා මේ රටේ දියුණු වෙන්න පුළුවන් කියන එක. ඉතින් කෙනෙක් ඇඳකට වෙලා නිදන් හිටියා කියලා ඔව් දියුණුවක් ලබන්න බෑ. ලබන්න බෑනේ. ඒ කෙනා මහන්සි වෙන්න ඕනි. දේවල් හිතන්න ඕනේ අලුත් දේවල්. අලුතෙන් ව්‍යාපාරයක් කරනවා නම් මේ ව්‍යාපාරය අපි පටන් ගන්න කොතනින්ද? මොනවාද මේකට කරන්න ඕන? ඉතින් ඒ සියලු දේවල් හරියාකාරව මොලේ පාවිච්චි කරලා කරොත් අනිවාර්යෙන් ඕනම කෙනෙකුට බිඳුවේ ඉන්න කෙනෙකුට ඉහළටම යන්න පුළුවන් හැකියාවක් තියෙනවා මේ රට තුල ධන ආකර්ෂණය කියන එක ලබා ගන්න පුළුවන්. ලබා ගන්න පුළුවන්කම තියෙනවා. හොඳයි. ඉතින් ඒ විදිහට ධන ආකර්ෂණය ලබා ගන්න මේ දේශන් මහත්මයාගේ උපකාරයන් ලබාගත්තු කෙනෙක් අපිට පණිවිඩයක් එවනවා.
අන්න ඒ පණිවිඩයයි අපි බලන්න සූදානම් වෙන්නේ. තෙරුවන් සරණයි. මේ වීඩියෝ එක කරන්න හිතුනේ මම ඉන්නේ ඉතාලියේ නාපෝලි ඉස්සලා හිටියේ දැන් අචෙර්රවල ඉන්නේ. ඒ කියන්නේ පොඩක් දුරින්. මේ වීඩියෝ එක කරන්න හිතුවේ මට වෙච්ච දෙයක්. ඒ කියන්නේ ගොඩක් මේ ප්‍රශ්න ගොඩකට මම මුහුණ දුන්නා. ඒ ප්‍රශ්න ඔක්කොගෙම මාව නිදහස් කරා දේශාන් විශ්වනායක මහත්තයා මේ නුවර මේ මම ඉතාලි කෙනෙක් මැරි කරලා ඉන්නේ. මගේ දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා. එයාලත් එක්ක මං ඉන්නේ. එතකොට එයාලා අපිට වැඩපළක් තියෙනවා මෙහි කාර් පේන්ටින්. ඉතින් ඒ පේන්ටින් වැඩපළේ මේ අපි ලංකාවේ කෙනෙක් රස්සාවකට ගත්තා. අරගෙන නොයේ ප්‍රශ්න කරදර ඒ කියන්නේ අන්තිමට මේ මම හැමදාම කවුරු හරි වැඩකට ගත්තොත් ඒ ලංකාවේ කෙනාට ඉන්න දෙන්නේ නැහැ මේ පිරිමි ළමයා. නොයේ කරදර අපිට කරා. ඒ කියන්නේ දන්නේ නැහැ ඇත්තටම මේ මගේ මහත්තයා ඊටපු ගමන්ම එකපාරට වෙනස් වුණා. අපිව යන්න ගෙදරින් ඕගොල්ලෝ කියන තත්ත්වයටපත් වුණා. යන්න කිය රණ්ඩු කරා අපිව ගණන් ගන්න නැති තත්ත්වයකටපත් වුණා. මගේ දරුවෝ තුන් දෙනා මගේ පුතාලා දෙන්න ගිහිල්ලා වැඩවලට අසරණ වෙලා ඔෆිස් එකට වෙලා ඉන්නවා. ඒක ආයුධයක්වත් අතට අල්ලන්න දෙන්නේ නැහැ. අර කොල්ලා ලොක්කා වෙලා අන්තිමට ලංකාවෙන් ආපු මල්ලි කෙනෙක් මට කිව්වා අක්කේ ඒ ළමයාටත් ඉන්න දුන්නේ දවස් 2යි 50ක් විතර ගෙනාවා. එක්කෙනෙකුටත් ඉන්න දුන්නේ මේ අන්තිමට ඇත්තටම හිතට දුකයි. හොඳට සැලකුවා මේ මිනිස්සයාට මේ හොඳ පඩියක් ලක්ෂ 5ක විතර පඩියක් ළඟසල්ලි වලින් දීලා එතකොට කෑම එක දුන්නා යන්න එන්න බොරමේන්තුව දුන්නා. අපේ රටේ අපේ කෙනෙක් නිසා සැලකුවේ. ඒ නමුත් අන්තිමට ආපු මල්ලි කිව්වා අක්කේ මූ මෙතන ලොකු ගේමක් ගහන කෙනෙක් පොඩ පරිස්සමෙන් ඉන්න කියලා. ඊට පස්සේ තමයි මම බැලුවේ මොකද්ද මේ වෙන්නේ කියලා. ඊට පස්සේ මේ මහත්තයා නුවර මට ලොකු තදබල ලෙස ජීවිතේ පවා නැති වෙන විදියට වැඩක් කරලා ඊට පස්සේ ඒ මහත්තයාට මාව එපා වෙන්න තිත්ත වෙන්න දෙයක් කරලා තිබුණා. ඒක අත්විඳ අපි ඇත්තටම අත්විඳ හරිම හිතට වේදනයි. නමුත් මේ මහත්තයා නොහිටින්න අද එලිපත්ත උඩ හිටියේ. ඇත්තම කියනවනම් පයින් ගැහුව ගමන් එළියට විසික් වෙන විදියට. මේ මහත්තයා මට දෙවි කෙනෙක් වගේ පිහිට වුණා. ඊට පස්සේ මේ මහත්තයා ඒක කැපුවා. ගංගක ගිහිල්ලා කපන්න තිබුණේ. මට වීඩියෝ කෝල් අරන් ඔක්කොම පෙන්නලා මේ මහත්තයා ඒක අයින් කරලා ඉවරලා දුන්නා. ඇත්තටම පින් මේ මහත්තයා අපි වැඩි දෙමාපියන්ටත් පින් මට කරපු උදව්වට දැන් මගේ පැත්තට මගේ මහත්තයා ආයිහා රෝල දුන්නා. ඊට පස්සේ ඒ කොල්ලම දාලා යන විදිහට වැඩක් කරා. ඒ කොල්ල දාලා ගියා. සති 2යි දාලා ගියා. ඒ දේ කපනකොට මගේ මේ උරහිස් පතු දෙකේ තද බල වේදනාවක් ආවා. මම මුණ වහලා කතා කරන්නේ ඇත්ත කතා කරන්නේ. බය නැහැ. ඇත්ත කතා කරන්නේ බිමින්ද ගන්නයි බය වෙන්න ඕනේ. මං කියන්නේ අසරණ කෙනෙක් ඉන්නවා නම් ඕනම කෙනෙක් මේ මහත්තයාට කතා කරලා වැඩක් කරගන්න බය වෙන්න එපා. 100,000ක් ගැරන්ටි වෙනවා මම. මගේ ෆෝන් නම්බරේ උනත් දෙන්න පුළුවන්. කොහොමෙන් හරි ඒ මහත්තයාට කතා කරලා හදිසි හරි ඉල්ලුවොත් මගේ ෆෝන් නම්බරේ හරි දෙන්න පුළුවන්. ඒක කිසි ගැටලුවක් නැහැ. පුද්ගලිකව කතා කරලා හරි දෙයක් අහගන්න. මූණ පෙන්නලා කතා කරන්නේ මේ ඇත්ත හින්දා. මාස් දාලා මට කතා කරන්න ඕනේ නැහැ. මේ උරහිස් පතු දෙකෙන් ඒක කපලා මට පැයක් ගියේ නැහැ. මේ උරහිස් පතු දෙක තදබල වේදනාවක් ආවා. මේ ෆෝන් එක අල්ලන් ඉන්නේ මගේ දුව මූණ පෙන්නන්න කැමති නැහැ. එයා තාම අවුරුදු 18යි. එයා මගේ සිද්දා ලේප ගෑවා. මට පැන්ඩෝල් දෙකක් බිව්ව මොන විදිහකවත් අඩුන්නේ නැහැ. මං පැය දෙකමාරක් තද වේදනාවක් වින්දා මේ උරහිස් පතු දෙකෙන් කකුල් දෙක පන නැහැ වගේ නිකන් මං ඊට පස්සේ මහත්තයාට කතා කරලා කිව්වා මහත්තයා මට පොඩ්ඩක් අමාරුවක් තියෙනවා මෙහෙමයි කියලා. ඊට පස්සේ මේ මහත්තයා කිව්වේ උරහිස් වලට කටු ගහලා තද කළා. මගේ ජීවිතේ පව නැති වෙන්න කරලා තිබුණේ. මගේ මූණවල් මේවා ඔක්කොම කළු වෙලා තිබුණා. මේ ඔක්කොම කළු වෙලා මං පුදුම කළුයි. ඉතින් මං ටිකක් සුදුවට මේ හිටියේ. ඒ කියන්නේ කළු වෙලා මිනිස්සු දැක්කහම
අපේ ලොකු දුවලා කියන්නේ අම්මා යකෙක් වගේ අම්මා යකෙක් වගේ අම්මා යකෙක් වගේ කියලා. ඉතින් මං එච්චර ගණන් ගත්තේ නැහැ. පස්සේ ඔයාලා බැලුවා මේ අහු වුණාට පස්සේ මම වැඩේ කරා අන්තිමට දාලා ගියා. දැන් මං සතුටින් ඉන්නවා මේ මහත්තයා ඉඳලා මේ මහත්තයාට පින් සිද්ධ වෙන්න ඕනම කෙනෙක් බය නැතුව මේ මහත්තයාගෙන් වැඩක් කරගන්න. ගෞරවාචාර්ය දේශාන විශ්වනායක මහත්මයාගෙන් උදව් උපකාරයන් ලබාගෙන මේ විදිහට තමන්ගේ ජීවිතය සාර්ථක කරගත්තු කෙනෙක් තමයි ඒ විදිහට අපිත් එක්ක මේ ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙලා ඒක නා ලබාගත්තු ප්‍රගතිය පිළිබඳව මේ විදිහට අදහස් දක්වන්නේ. ඉතින්